ආදරය කරන ගොඩක් අය ඒ ආදරය වෙනුවෙන් කරන කැපකිරීම එයාගේ පාර්ට්නර් සමහර වෙලාවට දන්නෙත් නැහැ. දස්කොන් මගේ නමට ජීවිත දෙනවාද? ආදරය වෙනුවෙන් තම ජීවිතය පරදුවට තැබූ දස්කොන් ප්‍රමිලා ආදර කතාව මේ වෙලාවට අපිට මතක් වෙනවා. නරේන්ද්‍ර සිංහ රජුගේ බිසව ප්‍රමිලා රජතුමාට වඩා ආදරය කරේ දස්කොන්ට. එක්තරා දිනක ප්‍රමිලාට තරුණු රෝගයක් හැදුනා. මේකට කෙමක් වශයෙන් ප්‍රමිලා බිසවගේ උස මහතට ගැලපෙන ලෙස සියලු දේහ ලක්ෂණ වලින් සමන්විත ප්‍රමිලා බිසවගේ පිළිරුවක් අඹන ලෙස රජතුමා දස්කොන්ට පැවරුවා. මේක අඹලා ඉවර වුණාට පස්සේ දස්කොන් දැක්කා ප්‍රමිලා බිසවගේ එක් ලකුණක අඩුවක්. ඒ තමයි ඇයගේ කලවාවල තිබුණු ලපය. තමන් මේ ලකුණ නොතිබ්බොත් ඇයට සුව නොවෙයි කියන බිය මත දස්කොන් තම ආදරය වෙනුවෙන් ජීවිතය පරදුවට තබලා ඒ ලකුණ තියෙනවා. අනේ දස්කොන්ගේ හිස ගසා දමන්න කියලා මේන් උරණ වුණු රජතුමා ආඥා කරනවා. අද කාලේ ආදරය කියන වචනේ තේරුමවත් නොදන්නා ආරවුල් ඇති කරගන්නා ලදරුවන්ට මේක හොඳ පාඩමක්.